පුංචි දුවේ පුතේ මේ තියෙන්නේ 2026 වර්ෂයේ ශිෂ්‍ය විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ආව 39 වන ගැටලුව. එකිනෙකට වෙනස් ආකාර සෙවීමේ ගැටලු. අපි එහෙනම් බලමු මේ ගැටලුව අපි කොහොමද නිවැරදිව විසඳන්නේ කියලා. ABC අණු පිළිවෙලින් රතු කහ සහ කොළ පැහැති විදුලි බුබුලු තුනකි. ඒ එක් බල්බය දැල්වී තිබීම හෝ නිවී තිබීම මගින් එකිනෙකට වෙනස් සංඥා ඉදිරිපත් කළ හැකිය. එසේ ඉදිරිපත් කළ හැකි මුළු සංඥා ගණන කීයද? 3යි 6යි 8යි. මෙතන පුතේ බල්බ තුනක් තියෙනවා කියනවා රතු කහ කොළ. එතකොට අපිට මේ බලන්නකො පළවෙනි අවස්ථාවේ මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. රතු බල්බය දැල්විලා තියෙද්දී කහ පාටයි කොළ පාට බල්බ දෙකයි නිවිලා තියෙන්න පුළුවන්. එතකොට මේ පළවෙනි අවස්ථාව. අපි බලමු එහෙනම් දෙවෙනි අවස්ථාව. අපිට පුළුවන් දෙවෙනියට මෙන්න මේ විදිහටත් ගන්න. රතුයි කහ බල්බයි දැල්විලා කොළ පාට බල්බය නිවිලා තියෙන්නත් පුළුවන්. රතු පාට බල්බයක් දැල් වෙනවා, කහ පාට බල්බයක් දැල් වෙනවා. කොළ පාට බල්බය දැල් වෙන්නේ නැහැ. මේ දෙවන අවස්ථාව. තව අවස්ථාවක් බලමු. තුන අවස්ථාව විදිහට අපිට පුළුවන් ගන්න රතු පාටයි කොළ පාට බල්බයි දැල්විලා කහ බල්බය නොදැල්වීම. රතු බල්බයක් දැල් වෙනවා, කොළ පාට බල්බයක් දැල් වෙනවා, කහ පාට බල්බය දැල් වෙන්නේ නැහැ. මේ තුන්වන අවස්ථාව. ඊළඟට බලන්නකෝ. ඊළඟට කහ බල්බය දැල්වී රතු සහ කොළ බල්බ නොදැල්වීම. කහ බල්බය දැල් වෙනවා. ඒ වුණාට රතු පාටයි කොළ පාට බල්බයයි දැල් වෙන්නේ නැහැ. මේ හතරවන අවස්ථාව. ඊළඟට අපි බලමු තවත් අවස්ථා තියෙනවද කියලා. තව අවස්ථාවක් තියෙනවා පුතේ. පස්වන අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් කහ සහ කොළ බල්බ දැල්වී රතු බල්බය නොදැල්වීම. කහ බල්බයක් දැල් වෙනවා, කොළ බල්බයක් දැල් වෙනවා, රතු බල්බය දැල් වෙන්නේ නැහැ. එතකොට මේ පස්වන අවස්ථාව. තවත් අවස්ථා තියෙනවා. අපි බලමු එහෙනම් තව අවස්ථාවක්. අපිට පුළුවන් 6 වෙනි අවස්ථාව විදිහට කොළ බල්බය දැල්වී රතු සහ කහ බල්බ නොදැල්වීම ගන්නත් පුළුවන්. කොළ පාට බල්බය දැල් වෙනවා. හැබැයි රතුයි කහයි මේ බල්බ දෙක දැල් වෙන්නේ නැහැ. මේ පුතේ 6 වෙනි අවස්ථාව. අපි බලමු තවත් අවස්ථා තියෙනවද කියලා. බලන්නකෝ. 7 වෙනි අවස්ථාව. 7 වෙනි අවස්ථාවේදී අපිට ගන්න පුළුවන් බල්බ තුනම එකවර දැල්විලා තියෙන්නත් පුළුවන් නේද? ඒ රතු කහ කොළ බල්බ තුනම එකම වර දැල්විලා තිබෙන්නත් පුළුවන්. එතකොට මේ අවස්ථාවත් අපිට ගන්න පුළුවන්. එතකොට මේ 7 වෙනි අවස්ථාව. බලමු තවත් අවස්ථා තියෙනවද කියලා. තවත් පුළුවන් පුතේ අපිට 8 වෙනි අවස්ථාව විදිහට ගන්න පුළුවන්. බල්බ තුනම දැල්විලා තිනා වගේම මේ බල්බ තුන නිවිලා තියෙන්නත් පුළුවන් නේ. එතකොට මේ 8 වෙනි අවස්ථාව. බල්බ තුනම එකවර නිවී තිබීම. රතු පාට බල්බයයි, කහ පාට බල්බයයි, කොළ පාට බල්බයයි මේ තුනම එකවර නිවිලා තිබීම. එතකොට මේකත් එක අවස්ථාවක්. එතකොට අපිට අවස්ථා ආවා 8ක්. එහෙනම් පුතේ අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් ඉදිරිපත් කළ හැකි මුළු සංඥා ගණන 8ක් කියලා නේද? එහෙනම් මුළු සංඥා ගණන 8යි.